හර්දික් පාණ්ඩ්‍යා කියන්නේ පසුගිය අවුරුදු 10 ඇතුළතදී ක්‍රිකට් ක්‍රීඩාවට බිහි වූ දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. හර්දික් ඉතාමත් දිලිඳු පවුලක ඉපදිලා තමන්ගේ දක්ෂතාවෙන් ඉදිරියට පැමිණි සුපිරි වැඩකාරයෙක් වුණ දක්ෂ තරුණ ක්‍රීඩකයෙක්. පසුගිය වසර කිහිපයන්හිදී ඉන්දියාව වෙනුවෙන් ඔහු විශාල සේවයක් ඉටු කරලා තිබෙනවා. ඔහු ඉන්දියාවේ වගේම මුළු ක්‍රිකට් ලෝකෙම ප්‍රසිද්ධියට පත්වලා තියෙන ප්‍රධාන හේතුවක් තමයි ඔහුගේ ඇති ප්‍රවේගිකාරී පිතිහරඹය. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි හර්දික් ඉතාමත්ම ඉක්මනින්ම ඉන්දියාවේ ජාතික කණ්ඩායම නියෝජනය කරපු ක්‍රීඩකයන් අතරට එකතු වුණේ. හර්දික් මෙතෙක් පැමිණි ගමන දුෂ්කර කටුක එකක්. ඔහු විසින් විඳ දුක් ගැහැට අසීමිතයි. ඉතින් යාළුවනේ 1000ක් දේවල් තුලින් අද අපි ඔබට අරගෙන එන්නේ මේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයාගේ මෙතෙක් විඳ ජීවිත කතාවයි. රැඳෙන්නට ආරාධනා කරනවා මේ වටිනා කියන වීඩියෝ එකේ අවසාන තප්පරය තෙක්. 1993 ඔක්තෝබර් 11 වෙනිදා ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ සූරාට් වල හර්දික් හිමාංශු පාණ්ඩ්‍යා උපත ලබනවා. ඔහුගේ පියාගේ නම තමයි හිමාංශු පාණ්ඩ්‍යා. අම්මා නාලිනී පාණ්ඩ්‍යා. ඔහුට සිටියා වැඩිමල් සහෝදරයෙක්. ඔහු තමයි ඉන්දියාවේම ප්‍රසිද්ධ තවත් ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන කූනල් පාණ්ඩ්‍යා. හර්දික් පාණ්ඩ්‍යාගේ පවුල සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුලක්. හර්දික්ගේ පියා රැකියාවක් ලෙස කටයුතු කරලා තිබෙන්නේ ලීසින් සමාගමක බ්‍රෝකර් කෙනෙක් විදිහටයි. ඇත්තරම කිව්වොත් ඔහුට ලැබෙන මුදලින් ඔහුගේ පවුල නඩත්තු කිරීමට තරම් හැකියාවක් තිබුණේ නැහැ. හර්දික් සහ කූනල් කියන්නේ කුඩා කල සිටම ඉගෙනීමට දක්ෂ නොවූ පුද්ගලයන්. ඉගෙනීමට දක්ෂ නොවුවත් මොවුන් දෙදෙනා ක්‍රිකට් ක්‍රීඩාවට ඉතාමත්ම දක්ෂ ක්‍රීඩකයන්. ඔවුන්ගේ දක්ෂතාවයන් දැකූ හර්දික් පාණ්ඩ්‍යාගේ පියා තම පුතුණුවන් දෙදෙනාගේ ක්‍රිකට් අනාගතය වෙනුවෙන් සුරට්වල සිට බරෝදාවලට යාමට සිදුවෙනවා. එහිදී ඔහු කූනල් සහ හර්දික්ව ක්‍රිකට් සමාජයක් වෙත යොමු කරනවා. එම ක්‍රිකට් ඇකඩමියේදී ඔවුන්ට හමු වෙනවා හිටපු ඉන්දිය ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන කිරන් මෝරේ කියන පුද්ගලයාව. ඇත්තරම කිව්වොත් ඔහු තමයි හර්දික් පාණ්ඩ්‍යාගේ මුල්ම ගුරුවරයා. කිරන් මෝරේට හර්දික් පාණ්ඩ්‍යාව හමු වෙන්නේ යන්තම් අවුරුදු 5ක් වන විටයි. ඉන් පසුව හර්දික් පාණ්ඩ්‍යාගේ පියාගේ රැකියාව එන්නම අසාර්ථකතාවයටයි පත් වුණේ. මුදල් නැතිකම නිසාම සමහරක් අවස්ථාවන් වලදී හර්දික් සහ කූනල් පුහුණුවීම් සඳහා සහභාගී වුණේ නැහැ. එම අවස්ථාවේදී හර්දික්ගේ පුහුණුකරු ඔවුන්ගේ පියාණන්ගෙන් මේ ගැන විමසූ විට හර්දික්ගේ පියා පවසලා තිබෙන්නේ පුහුණුකරුට අවශ්‍ය මුදල් ගෙවීම සඳහා Tamanට වත්කමක් නොමැති බවයි. පසුකාලීනව හර්දික් මේ ගැන සඳහන් කරලා තිබෙන්නේ ඔහු සහ කූනල්ට එම සිද්ධියෙන් පසු අවුරුදු 3ක් යනකම් කිරන් මෝරේ ඔවුන්හට පුහුණුවීම් කටයුතු සිදු කළ බව. එම අවස්ථාවේදී එය එසේ විසඳුනත් හර්දික් පාණ්ඩ්‍යාගේ පියාගේ රැකියාව එන්නම බංකොලොත් භාවයටයි පත් වුණේ. සමහරක් අවස්ථාවන් වලදී ඔවුන්ට ආහාර ගැනීමට පවා මුදල් නොමැති වුණා. ඒ තරම්ම ඔවුන් දුප්පත් භාවයට පත් වුණා. ඉන්පසු ඔවුන්ට සිදු වුණේ ගෙදර තිබෙන සියලු දෙයක්ම වගේ විකුණලා ජීවත් වෙන්න. එම අවස්ථාවේදී ඔවුන්ට තිබූ මෝටර් රථය පවා හර්දික් සහ කූනල් කල්බදු සමාගමට නොපෙනෙන තැනක සැඟවූ බව සඳහන් වෙනවා. ඉන්පසුව මොවුන් දෙදෙනාටම ක්‍රිකට් ක්‍රීඩා කිරීම සඳහා මුදල් තිබුණේ නැහැ. ඉන්පසු මොවුන් වීදියක්, ගමක්, නගරයක් ගානේ ක්‍රිකට් තරඟ සොයා යන්නට තීරණය කළා. ඇත්තරම කිව්වොත් කූනල්ට වඩා හර්දික් කියන්නේ ඒ කාලේ ඉඳන්ම දක්ෂ ක්‍රීඩකයෙක්. එම තරඟ පැවැත්වෙන ක්‍රිකට් කණ්ඩායම් වල නායකයන් ළඟට කූනල් පාණ්ඩ්‍යා ගොස් පවසා තිබෙනවා මගේ සොහොයුරාව කණ්ඩායමට බඳවා ගන්නා ලෙසත් ඒ වෙනුවෙන් ඔවුන්ට ජයග්‍රහණය කළ මුදල අවශ්‍ය නොවන බවත් ඒ වෙනුවෙන් කෑමට අවශ්‍ය මුදල පමණක් ලබා දෙන ලෙස බැගෑපත්ව ඉල්ලා තිබෙනවා. තමන්ගේ සහෝදරයාගේ වචනෙට සාධාරණයක් ඉෂ්ට කළ හර්දික් ප්‍රවේගිකාරී ඉනිම් ක්‍රීඩා කරලා තමන්ගේ කණ්ඩායම ජයග්‍රහණය කරලා තිබෙනවා. ඔය විදිහට තමන්ගේ කුසගින්න නිවාගත් මෙම සහෝදරයන් දෙදෙනාට හැමදාම වගේ ගමේ වීදියේ තිබෙන ක්‍රිකට් තරඟ ක්‍රීඩා කරන්න හම්බෙන්නේ නැහැ. එම නිසා හර්දික් සහ ඔහුගේ සහෝදරයා රුපියල් 10ක වටිනාකමින් යුත් නූඩ්ල්ස් පැකට් මිලදීගෙන තමන්ගේ කුසගින්න නිවාගත් බවයි ඔවුන් පවසා සිටින්නේ. ඒ විදිහට තුන් වේලම මැගී නූඩ්ල්ස් කාලා තමයි ඔහු පුහුණුවීම් කටයුතු වලට ගිහිල්ලා තිබෙන්නේ. ඔය විදිහට කාලයක් යද්දී හර්දික් පාණ්ඩ්‍යා විශිෂ්ට ක්‍රීඩකයෙක් වෙනවා. ඇත්තටම කිව්වොත් ඔහු වයස අවුරුදු 18 වෙනකම් පන්දු යවලා තියෙන්නේ දග පන්දු යවන්නෙක් විදිහට. ඔහුගේ තුන් ඉරියව් දක්ෂතාවයන් නිසා ඔහුට මුලින්ම ක්‍රිකට් සමාජයක් ලෙස ආරාධනා ලැබෙන්නේ ඉන්දියාවේ බරෝඩා ක්‍රිකට් කණ්ඩායමයි. ඔහුගේ පළමු පෙළ ක්‍රීඩා දිවිය ආරම්භ වන්නේ මෙම ක්‍රිකට් කණ්ඩායම සමගයි. එම ක්‍රීඩා කණ්ඩායමේ සුපිරි දස්කම් දක්වන හර්දික් පාණ්ඩ්‍යාව 2014 වර්ෂයේදී ඉන්දියානු ප්‍රීමියර් ලීගයේ ලන්සුවට ඉදිරිපත් වනවා. නමුත් එහිදී ඔහුව කිසිදු කණ්ඩායමක් මිලදී ගනු ලබන්නේ නැහැ.
2015 වර්ෂයේදී මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමේ අඩුම ලන්සුව වන ඉන්දිය රුපියල් ලක්ෂ 10කට ඔහුව මිලදී ගනු ලබනවා. එම අවස්ථාවේදී හර්දික් පාණ්ඩයාගේ පියාගේ වසරක ආදායම වෙලා තිබුණෙත් ලක්ෂයක් වගේ මුදලක්. මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමේ ඔහු ක්‍රීඩකයෙක් ලෙස මිලදී ගත්තත් ඔහුට පළමු තරඟ කිහිපය ක්‍රීඩා කරන්නේ නැහැ. නමුත් ඉන් තරඟ කිහිපයකට පසු ඔහුගේ අවස්ථාව උදා වුණා. ඒ රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමග ඔහුගේ IPL දිවියේ පළමු තරඟය ක්‍රීඩා කරමින් 2015 වර්ෂයේදී IPL කණ්ඩායම සමග එකතු වුණ හර්දික් පාණ්ඩයා වැඩි කාලයක් යන්නට කලින් ඉන්දිය ජාතික කණ්ඩායම සමග එකතු වුණා. එහිදී 2016 වර්ෂයේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමග ඔහුගේ මංගල T20 තරඟයට ක්‍රීඩා කරමින් අන්තර්ජාතික ක්‍රිකට් පිටියට පිවිසුණා. 2016 වර්ෂයේදී එක් දින වරම් හිමි කරගන්න හර්දික් පාණ්ඩයා තමන්ගේ ප්‍රථම තරඟයෙන්ම තරඟයේ වීරයා සම්මානය පිදුම් ලැබුවා. ඉන්පසුව තමයි 2017 වර්ෂයේදී ඔහු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසුණි. ඔය විදිහට කාලාන්තරයක් යද්දී 2019 වර්ෂයේදී ඔහුට හරි අපූර්ව සිදුවීමක් වෙනවා. KL රාහුල් සමග කොෆී විත් කරන් කියන වැඩසටහනට සහභාගී වෙමින් එහිදී සිදු වූ සාකච්ඡාවක් කාන්තාවන්ට එරෙහිව සිදු කළ ප්‍රකාශයක් ලෙසට සමාජය අතර ප්‍රසිද්ධියට පත් වුණා. ඒ හේතුව නිසාවෙන් ඔහුට සහ රාහුල්ට ඉන්දිය ක්‍රිකට් ආයතනය විසින් තරඟ තහනමක්ද පැනවනු ලැබුවා. කෙසේ නමුත් කාලාන්තරයක් යන්නට කලින් ඉන්දිය ක්‍රිකට් ආයතනය විසින් ඔවුන්ට නැවතත් එම තහනම ඉවත් කර දේශීය තරඟ ක්‍රීඩා කිරීමේ අවස්ථාව සලසා දෙනු ලබන්නේ නැවතත් එවැනි සිදුවීමක් නොකරන ලෙසටයි. 2020 වර්ෂයේ මැයි 31 වනදා සර්බියානු නිරූපිකාවක් වගේම නර්තන ශිල්පිනියක් වන නටාෂා ස්ටැන්කොවික් සමග හර්දික් විවාහ ඉවස ගන්නවා. ඉන් හරියටම මාසයකට පසු හර්දික් සහ නටාෂාගේ ජීවිතයට ඔවුන්ට ලැබුණු ලොකුම තෑග්ග හම්බෙනවා. ඒ තමයි අගස්ට පාණ්ඩයා. ඔවුන්ගේ ආදරණීය පුතුණුවන්. මේ විදිහට ඔවුන් අවුරුදු 4ක් පමණ සතුටින් කාලය ගත කරනවා. හැබැයි 2024 වර්ෂයේදී හර්දික්ට වෙන්නේ කවුරුත් හිතපු නැති දෙයක්. ඒ ඔහු මුලින්ම IPL ක්‍රීඩා කළ කණ්ඩායම වන මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රේක්ෂකයන් සහ මුළු ඉන්දියාවේම සිටින ප්‍රේක්ෂකයන් ඔහුට හූහඬ නිකුත් කරන්න පටන් ගන්නවා. එයට හේතු වෙලා තියෙන්නේ මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමේ නායකත්ව ප්‍රශ්නයක් හේතුවෙන්. ඒ අතර කාලයන් වලදීම තමයි නටාෂා සහ හර්දික් අතර ඔවුන්ගේ විවාහය දෙදරා යන්නේ. කොහොම නමුත් මේ විදිහට කටුක ජීවිතයක් ගත කරන් යද්දී නැවත වරක් මුළු ඉන්දියානු ප්‍රේක්ෂකයන් ඔහුට ආදරය කරන්න පටන් ගන්නවා. ඒට හේතුව තමයි ගිය වසරේ පැවති T20 ලෝක කුසලානේ ජයග්‍රාහී අවසාන පන්දුවාරයේ හර්දික් පාණ්ඩයා යැවීම හේතුවෙන්. කොහොම හරි අද අපි ඔබට මේ අරගෙන ආවේ මේ විශිෂ්ට තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයාගේ ජීවිත ගමනේ පොඩි කොටසක් පමණයි. ඔහු ගැන අපට තවත් වීඩියෝ ගණනාවකින් ඔබත් සමග කතා කරන්නට පුළුවන්. ඉතින් යාළුවනේ අදට මං ඕගොල්ලොන්ගෙන් සමුගන්නවා. තවත් දවසක මෙවැනි ලස්සන වටිනා කියන වීඩියෝ එකකින් නැවත දවසක අපි හමු වෙමු. එතකන් ඔබට ජය වේවා.